ඉතින් මොකද වෙන්නේ ඉතින් ඔන්න අදත් ගෙනවා සුපිරිම සුපිරි ගේම් එකක්. ඉතින් මචං අද අපි ප්ලේ කරන්න යන්නේ Minecraft කියන ගේම් එක. ඉතින් මචං මේ ගේම් එක මගේ ප්‍රියතම ගේම් එක. ගේම් එක තමයි ගේම් එක මචං. Minecraft තමයි ගේම් එක. හරිද? දාලා නැහැ එකෙක්වත් දාලා නැහැ. ඉතින් මචං මේ Minecraft කියන දන්නේ නැති කට්ටිය වදින්න කියන්නේ මම මේ. මචං Minecraft download කරලා ගහපන් බං. හරිද? එතනම Minecraft කියන ගේම් එක තරම් ආතල් ගේම් එකක් නෑ බං. මම දන්න විදිහට පට්ට ආතල්. දැන් මම නම් මේ දාන් ඉන්නේ මචං මේ 1.17 කියන version එක. මොකද මේ නැත්තම් බර රෙකෝඩ් කරන්න බෑව ලැග් වෙනවා. දන්නවනේ අපේ ෆෝන් එකයි කසිකබ ෆෝන් නේද? සිකබල් ෆෝන්. ෂුවර් මේ ෆෝන් එකට දැන් අවුරුදු 8ක්ද කොහෙද මේක පට්ට වටින ෆෝන් එකක් ඈ. ෆෝන් එකේ වර්ගය කියන්නේ නැහැ මගේ. ඔබට ටෝන් නැති දෙයක් නැහැ නේද බං? ඉතින් මචං ඔය අපේ පැත්තෙන් ට්‍රැක්ටර් එකක් ගියා මචං ගණන් ගන්න එපා. ඔය ට්‍රැක්ටර් හොම්මයි බං යනවා ඉතින් ට්‍රැක්ටර් නේ බං. ට්‍රැක්ටර් යන්නේ මේ බල්ලා මොස්ටරය. අඩෝ වැරදුනා බං ට්‍රැක්ටර් යන්නේ නැහැ. අඩෝ මට තේරෙනවා මේ ට්‍රැක්ටර් නෙමෙයි මොස්ටරය. සමා වෙන්න. බබා මර රෙකෝඩ් ගන්න ලාපා කමකාම මගුල රයන් බලපන් ඒකෙත් ඇති. මචං තව එල්වෙන්නේ නැහැ නේ බං හොයාගන්න. ඉතින් මචං මම මේ Minecraft server මේ අපේ මේ ගාන world එක මේ කියන්නේ. මේක කියන්නේ මචං world එක. දන්නේ නැති කෙනෙක් කියන්නේ. හරි ඉතින් දන්නේ නැති කෙනෙක් නම් බං මේක ක්ලික් කරන්න විදියක් නැහැ නේ බං. දන්නේ නැති ක්ලික් කරන වෙලාවල් එනවා. ඒක වෙනම කතාවක්. ඉතින් මෙතෙන්ට දන්නේ නේද? ඉතින් මචං මං කියන්නේ මොකද්ද බං කියන්නේ මට මතක නැහැ මං කියන එක. දැන් අපි මේ තව එළුවෙක් හොයාගන්න ඕනේ බං මේ නැත්තම් එහෙම අපි ඕ nice very nice සුපිරි ආරම්භයක්. මේකට මචං මන් දානවා කැලෑ ගමේ ඕරම්බේ කියලා. මචං ගැම්මට ස්ක්‍රීන්ෂොට් එකක් උදාගන්න ඕනේ. පස්සේ දැන් නෙමෙයි හදිස්සියෙන් හොඳ නැහැ. කලබල වෙන්න හොඳ නැහැ. ඉතින් මචං මෙන්න මෙතන ඇඳක් තිබ්බා. ඔන්න ඇඳ අපි ගමු. මචං මේ තියෙන විලේජ් එක දන්නේ නැති කෙනෙක්ට කියන්නේ මචං මේ තියෙන විලේජ් එක. ඉතින් මචං දන්නේ නැති කෙනෙක් මේ උඩ උපන්න විදියක් නැහැ. හැම එකම දන්නවා. හරිද? ඉතින් මචං මෙන්න මෙතන මොකක්ද මේකට කියන්නේ සයින් ඉන් කියලා අපි මෙතන ගහලා යමු. ආශි පෙරදුනා. මං හිතනවා ටික වැදගත් වෙන්නේ නැති කියලා අඩෝ වැටුණා බං. අම්මේ අලුත් version එක ගේනවා මචං. මචං මේ දස් ටිකේ ඉතින් උන්න වගේ හදලා තියෙන මොන උන්නද බං මම මේ බොරුව අඟපාන දන්නවනේ නාට්‍ය වල මචං සුපර් ඩෙක් එක මට ඔබ්සිඩියන් තිබ්බ ඔබ්සිඩියන් නේද මට පිකස් 3ක් එක්කෝ යකෝ. මචං හැම ගහලා මදි. හැම ගහන්නේ නේ උන්න මම හැම ගහනවා. ඉතින් මචං ඒකේ වැඩක් නැහැ මේ මං පොඩක් දැන් තාම අලුත්නේ බා. අලුත් කියන්නේ මෙහෙමයි මං මේ දැන් හොර මේ ගණි ගේන්න හිටියේ ගණි බං ගහන්න බෑ වීඩියෝ කරන්න බෑ රෙකෝඩ් කරන්න බෑ ලැග් වෙනවා. ඉතින් මම මැරෙන්නේ නැති ගියාන්කෝ. ඉතින් මචං මම Minecraft කරා මම Minecraft වලට ආසයි හින්දා. ඇති ඉතින් නෑ හැමම කියන්න බෑ මොකද මම Minecraft වලට ආසයි. තව ගේම් තියෙනවා ආස. මොකද මම පට්ට හොර ගේම් පව ගහලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ නම් මම දාලා නෑ. ඒ කියලා අහන්න එපා. දාලා නෑ. ඒ කියලා අහන්න එපා. දාලා නෑ. හරිද? කෑවම් මේ එන්න කඩපම් බම් පිස්සුනේ කෙලින්නවා. ඒ සුබම් මට නයන යන්න. කඩපයියපෝ. ඈනි බං කරන්න. ඉතින් මචං ගන්ටාරෙකුත් තියෙනවා. ගන්ටාරේ. ඕක ගහපම් බං ඕක. අර විලේ මනුස්සයෝ ටික මචං දුවන් යනවා බං ඔය ගන්ටාර ගෙවුවා මරුනේ. ඉතින් මචං මෙතන තියෙනවනේ මොකද්ද ඔගේ නම් මතක නෑ මට ස්ටෝන් කටර් එකක් හරි ඔන්න බාණ්ඩ දියා. ඔක පට්ට වටින බාණ්ඩයක් ඈ. අක්කෝ මේකද අපේ ගෙදර හො කරගන්න හොඳයි. මොකද මේක යට කෑල්ල තියෙනවා. මල්ලි. සබ්ස්ක්‍රයිබ් කරාද? එයාලා සබ්ස්ක්‍රයිබ් කරලාලු තියන්නේ මන් දන්නා කොහොම හරි අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 20 ගහන්න ඕනේ මචං. හරිද? දැන් කීයද මන් දුන්නේ මම බැලුවේ නැහැ. මම මේ කොට දවසේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ මොකද බං
ඇයි කියන්න මල්ලට සාධාරණ හේතුවක් නැහැ. අසාධාරණ හේතුමයි තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ දවස් ටික වර විභාගයක් යනවා. ඔය මම ගොඩ පාඩම් කරන්නත් ඕනේ. එපා වෙනවා ඉතින්. කුල කිව්වට බං වටිනවා බං හරිද? ඉතින් බබ මේක තව ටිකක් ගහලා බබ වීඩියෝ එක නතර කරන්න මම මෙතනින් නැත්තම් එහෙම මේ වැඩි වීඩියෝ දැම්මට කවුරු බලන්නේ නැහැ නේ බං. පළවෙනි ආරම්භය පොඩියට පටන් ගන්න ඕනේ මෙතන. පොඩියට පටන් ගන්න තල් ලොකු තැනකට යන්න ඕනේ. ඕකයි මගේ මතේ. මගේ මතේ බං මගේ මතේ නෙමෙයි මගේ මතේ. ගැම්මට මචං අලුත් ටේෂන් මං ගෙනාවේ නැත්නම් මම මේකට මොඩ් දාන්න ඉන්නවා. ඔයාලා දන්නවත් ඇති සමහර අය දන්නවත් ඇති නොදන්නවත් ඇති. දන්න අයට නෑ සෝරි වැරදුනා නොදන්න අයට දැනගන්නයි කියන්නේ මේ මොඩ් කියන්නේ සාමාන්‍යයෙන් නිකන් අර අපි අතේ කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි ඒක අනේ මන්ද මට තේරෙන්නේ නැහැ කියන්න මේ මොඩ් කියන්නේ අපි නිකන් අර ඉතින් වැඩි දියුණු කරනවා වගේ සීන් එකක්. එහෙම වන් නෙමෙයි අපිට තේරෙන්නේ නැහැ. එයි මම මෙහෙම කියවන්නේ කියලා. අඩේ තුනේ බං කෙලින්නේ. මචං මම මේකේ ගේම් සවුන්ඩ් එක වැඩි කරලා තියෙන්නේ මේ පොඩ්ඩක් අපි අඩු කරගමු නේ නැත්තම් ඇහෙන්නේ නැද්ද? අදෝ ඇහෙන්නේ නැතුව ඇති බං මගේ වොයිස් කලින්. එහෙම වුණොත් ආයෙ රෙකෝඩ් කරන්න බලන්නම් ආයෙ මචං රෙකෝඩ් වෙලා නැද්ද මේ ආයෙට වොයිස් එක නැද්ද කියලා අපි බලමු ඒක පොඩ්ඩක්. මෙහෙම ගල් ටිකක් කඩාගමු. ඉතින් මචං මොඩ් එහෙම දාලා මම මේක ඉස්සරහට සුපිරි බෙටර් මයින්ක්‍රාෆ්ට් වගේ ගේන්න යන්නේ. ඉතින් ඒකයි මම මේ පරණ වර්ෂන් එක මුලින් ඉඳන් පටන් ගන්න හිතුවේ. ඉතින් මචං අපිට සුපිරි ආරම්භයක් හම්බුණා මචං. විලේජ් එකකුත් තියෙනවනේ බං. ඒ හින්දා මරු ඉතින් මම මොඩ් එක දාපුවාම ඉතින් මේක දැම්මට පස්සේ ඊළඟ දවසේ මේ වීඩියෝ එකත් වැටේ. මොකද මම මේ දවස් ටිකේ වීඩියෝ ටික දාන්න යන්න ඕනේ බං. නැත්තම් එහෙම මේ අපේ රීච් බැලලා තියෙන මෙලහටත් ඉතින් ඒකින්ද එක දිගට වීඩියෝ ටික දාන්න යන්න ඕනේ. දැන් සතියක්ද කොහෙද මම මේක මේ සෝරි වැරදුනා මේ කවුද බං මේ ස්ක්‍රිප්ට් එක ලිව්වා? කියෝ ගන්න. සෝරි වැරදුනා. අඩෝ මේක ලස්සනයි නේ. අපි මොකද්ද කතා කරේ? ස්ක්‍රිප්ට් එක ගැන. ඒක වැඩන්නේ. මේ මොකද්ද මචං මං කියන්නේ ඒකත් අමතකුණා. අයියෝ. හරි මචං මම මේ කියන්නේ මේ සුන්දර රෑ යාමේ දැන් රෑ වෙන්න යන්නේ. ආනේ සුන්දර හැන්දෑයාමේ. සුන්දර හැන්දෑයාමේ. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරදුනා බං. ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? ඇයි බං ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක බන් ලෝබ වෙන්නේ? ඇයි බං කොහම ඇයි බං එහෙම අර බල්ලෝ ටික පේලියට දුවන්නේ කොහෙද දන්නේ? සබ්ස්ක්‍රයිබ් කරපන්. ඔයාලටත් එන්නේ ඕක තමයි සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම්. අපි දැන් ගිහලා ටක් ගාලා බුදියගම මේ උඩින් නැත්තම් එහෙම අපේ සොම්බිස් ලෙවල් අපිට කෙලලා යයි. ඊට පස්සේ අපි දන්නේ නැහැ මොකෑ උනේ කියලා. හරි මචං ඉතින් පළවෙනි වීඩියෝ කියන්නේ මයින්ක්‍රාෆ්ට් වලින් දාන පළවෙනි වීඩියෝ එක මම YouTube channel එකට දානවා. ඉතින් මචං මට කියන්න තියෙන්නේ මොකුත් නෑ බං කියන්නේ කියලා මොනවා කියන්නද බං? ඇත්තම කියනවා නම් සස්සාර දුකයි පින් රැස් කරගන්න මම මේ මොනවද බං කියන්නේ? පන්සලකට ගියාගේ අඩෝ ගාන් ගන්න එපා මේ. ඉතින් මචං අම්මට සිරිය අපිට දුවන්න බෑ නේද බං? අපි කන්න ඕනේ කන්න දීපන්. මොනවද කම්බ? ඉතින් මම මෙතනින් වීඩියෝ නතර කරනවා. නෑ තාම නෑ පොඩ්ඩක් ඉන්න. මේ කටුත් එනවා මේ මොනවද බං කටු? ඉතින් මචං මේ මට කියන්න දෙයක් තියෙනවා පට්ටම සුභාරංචියක්. ඉතින් මචං මේක තමයි සුභාරංචියක් නෑ බං මට නම්. මේ ලෝකෙවත් කියන්නේ එහෙම මම නෙමෙයි. මං කියන්නේ මේක මට නෙමෙයි ඔයාලට සුභාරංචියක් වෙන්න පුළුවන්. මොකද මම channel එකත් ආයේ සුපිරියටම කරන් යන්න පුළුවන්. ඉතින් පතලා channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. ඉස්සරහට horror game ඊට පස්සේ Minecraft gameplay එකට එතකොට තව මොනවද වැටෙන්න තියෙන්නේ? බ්‍රෝ තියෙන ඕන ගේම් එකක් ගහලා දෙනවා. ඉතින් ආයේ සුපිරි ගේම් එකක් ගහමු අපි. ඒක වැඩක් නැහැ. ඉතින් මචං මං කියන්නේ ඒක සුභාරංචිය තමයි බං. මං
කළු කෑල්ලක් ගෙන ඒ කළු කෑල්ල කවුද කියලා බලන්න ඕන නම් ඊළඟ එපිසෝඩ් එක බලන්න එපා ඒකේ මං හිතන්නේ දාලා නැහැ දැන් කතා කරලා වැඩක් නැහැ ඉතින් මේ මචං මෙහෙමයි මං ඔය සාධාරණව කියන්න යන්නේ මචං මම මචං PC එකක් ගෙනාවා කියලා හරිද මම PC එකක් ගෙනාවා guys මේ ගැම්මට ඉතින් PC එකක් ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඔයාලට මේ ගේම් ප්ලේ මං ඒක දෙන්න ඕනේ දැන් බයිල් එක රෙකෝඩ් කරන්න නැතුව ඒකෙන් දෙන්න ඕනේ කියලා හිතලා තමයි බං මම මේ වීඩියෝ එක පොඩ්ඩක් නැවතු වීඩියෝ දාන එක ඉතින් මම බැලින්නම් මම කියන්නේ PC එක ගෙනල්ලා දවස් 3කට විතර පස්සේ රෙකෝඩ් කරන්න ගත්තා මම එතකොට මම වැරදුනා එතකොට තමයි බං දන්නේ PC එකේ මයික් ගන්න නැතුව රෙකෝඩ් කරන්න බෑ කියලා ඉතින් මචං මේ වීඩියෝ එක බලලා ඔය දේ හරි ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් එක දාන්න කමෙන්ට් කරන්න ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් මගේ නම පතලයා මම යනවා ඩෝ එපියා මේ වජ්ජෝ වැටුණා අනේ දැන් මම යන්න ඕනේ පිස්සුද බං දැන් යනවාද මං එහෙම යනවාද බං මං එහෙම යන්නේ නැහැ බං එහෙම මට අම්මා කතා කරනවාද කොහේ මම යනවා